ඍජු තීරණ ගන්න ඕනේ. ඒ වගේම තමයි කෙනෙක් ඒක ඍජුව ප්‍රතික්ෂේප කරන්න ඉගෙන ගන්න. ඒකට බැහැ කියන්න ඉගෙන ගන්න. හේතුව ඒකෙන් වෙන ඔබට සමහරට යාළුවෙක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබ කරන දේෙන් ඔබට අනතුරක් වුණාන් පස්සේ ඔබට මුළු ජීවිතේම නැති වෙන්න පුළුවන්. සමහරට ඔබ ඒ වගේ නරක දෙයකට කතා කරන ඔබ පොළඹවන්න හදන කෙනෙක් ඔබේ ජීවිතේ යන්නේක හොඳයි. එයා ඉන්නවට වඩා. ඒ නිසා මිනිස්සුන්ට අනවශ්‍ය දේවල් වලට බැහැ කියන්න පුරුදු වෙන්න. අපි හිතමු කෙනෙක් ඔබට අනවශ්‍ය ගමනකට කතා කරනවා. කියන්න මට ඒකට වෙලාවක් නැහැ. මට ඒකට විදිහක් නැහැ. මම ඒ ගමන යන්න කැමති නැහැ. මම ඔයාලට කැමති නැහැ කියලා කෙලින්ම ඍජු ඔබේ මතය ප්‍රකාශ කරන්න. එයා එක්ක අපි ගාව ඉඳී නැත්තම් යයි. මන් දැකලා තියෙන ගොඩක් අය ඔය වචනේ කියාගන්න බැරි නිසා ජීවිතේට අනේක විවිධ දුක් ලබාගත්තු අය. කාන්තාව ඉන්නවා එමටයි අනේක විවිධ දුක් ලබාගත්තු අය ඉන්නවා බැහැ කියලා වචනේ පාවිච්චි කරන්න බැරි නිසා. ප්‍රතික්ෂේප කරන්න ඍජුව බැරි වෙච්ච නිසා. ඕනතරම් තරුණ ළමයි ඉන්නවා මේ වචනේ කියාගන්න බැරුව අනුන්ගේ ආසාවල් වලට අනුන්ගේ පුරුදු වලට සක්ක ගහන්න ගිහිල්ලා තමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන් අඩපණ කරගත්තු අය. නිසා සමාජයට මුහුණ දෙන්න බැරි තරම් ප්‍රශ්න වෙනවා මිනිස්සුන්ට. හරියට ඒක ප්‍රතික්ෂේප කරන්න ඉගෙන ගන්න නැති නිසා. ඔබ දැකලා තියෙන සමහර අය යාළුවෝ ගාවට ගියපුවාම අපි කියනවා ඒට කොන්දක් නැහැ කියලා. එයාට කියනවා මේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්න ඔයා. ඌව ඉතින් සාමාන්‍ය දේවල් කියලා ඔන්න ඒගොල්ලෝ විහිළු කරනවා. මට ඒක කියන්න එපා. මම ඒකට කැමති නැහැ. ඒ නිසා මගේ තීරණ වලට ඔයා අත දාන්න එපා.